පින්නතුනි මම මේ බොහොම සරල කාරණා ටිකක් ඔයත්තන්ට කියන්නේ මේ ටික හෙට ඉඳන් පටන් ගන්න. මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා අය කවද කියා මෙව බල්ලොන්ට බලල්ලොන්ට මෙව කිව්වට තේරෙනවද? මෙව තේරුම් අනේක ඉවසන්න අනේක දරන්න අනේකගේ කේන්ති අනේකගේ වැරද්ද අනේකගේ හිතුවක්කාරකම සෑම දෙයකටම සමාව දෙන්න පුළුවන් එකම ආත්මයේ මනුෂ්‍යාත්භාවය අනේක තුල සත්පුරුෂකම් අනේක තුල නොහික් මුණුගතු අනේක තුල තියෙන ඔය පෞකාරකම් අනේකගේ වැරදි කෝටියක් තියෙන්න පුළුවන්. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් යෝජනා කරනවා. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය තරුණ කාලය තුල තරුණ අවධිය තුල බුදුහාමුදුරුවෝ සරණ යන්න පටන් ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ සඳහා සුදුසු මිත්‍රයෝ සුදුසු පරිසරය සකස් කරගන්න. කවදාවත් ඇත්තන්ට වරදින එකක් නෑ. පින්නතුනි සත්තයි හෙට ඉර පායනෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවෝ හැර වෙන සරණක් නෑ. කොතෙක් අපවාද කොතෙක් බාධක කොතෙක් ගැටලු කොතෙක් ප්‍රශ්න ආවත් උන්වහන්සේ හැර වෙන පිළිසරණක් නෑ. කවදාවත් වරදින්නේ නෑ. තරුණ මහත්තුරු දිවුරලා කියනවා හාමුදුරුවනේ සති 3ක් උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තිබ්බලු. සති 3යි තියලා තියෙන්නේ. මහා ආශ්චර්යයක් හාමුදුරුවනේ සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නෑලු. කාගේද මේ බලය? එහෙම තමයි පින්නතුනි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම රකින්නෝ. සති 3ක් ගෙදර බුදුන් වදින් පැන් ටික දාන ටික තියන්න කහට කෝප්පේ ගිලන් පසට තියන්න. මම කියනවට කරන්නව අය කුණු හරපයක්වත් කටකින් පිට වෙන්නේ නැහැ. කවදාවත් වෛරී සිතුවිල්ලක් එන්නේ. ඔය ඔළුවල තියෙනවනේ මුස්පේන්තු අදහස්. ඔව් අසේරම පැත්තකට යනවා. ඔය කල්යාණ මිත්‍රයෝම ලැබෙයි. මම ප්‍රාර්ථනා කරනවා සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු.